Welcome guys. ඉතින් මම coach මල්සංග. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ gym යන ඔයාලට උදේට කන්න පුළුවන් සුපිරි පෝෂ්‍යදායී කෑමක්. ඉතින් මේක හදා ගන්න හරි ලේසි. ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඉතින් මේකට අපිට ඕන වෙනවා එක බිත්තර ගෙඩියක්, oats gram 100ක්, කේකන් ගෙඩි දෙකක්, ඒ වගේම රටයින්දි හොඳට සුද්ධ කරගත්ත රටයින්දි ගෙඩි 3ක්. ඒ වගේම අපිට ඕන වෙනවා මී පැණි. ඉතින් හොඳ මී පැණි ටිකක් ඕන වෙනවා. ඉතින් අපි බලගමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේක හදන එක ඇත්තට අමාරු නෑ. ඉතින් ඔයාලට උදේට හොඳ කෑම වේලක් තමයි මේක හොඳ පෝෂ්‍යදායී ප්‍රෝටීන් තියෙන කෑම වේලක්. ඉතින් මේකෙදි මුලින්ම අපි භාජනයක් අරගන්නවා. අරගෙන ඒ භාජනයට අපි මුලින්ම දාගන්නේ කේක. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා oats. අපේ oats gram 100 සම්පූර්ණම මේ භාජනයට දාගන්න. ඊට පස්සේ රටයිදි මේ රටයිදි ටිකක් අපි දාගන්න. ඒ ඔක්කොම ඉවර වෙලා අපි මේ බිත්තර ගෙඩිය කඩලා මේකට දාගන්න. ඉතින් මේකට බිත්තර ගෙඩියක් ගත්තින් ලංකාවේ ඉන්න අයට නම් ගම් කුකුල් බිත්තර තමයි ඉතින් හොඳ. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලා මේක බෙන්ඩර් කරනවට වඩා මේ විදිහට භාජනයකට දාලා මික්ස් කරගන්න එක ගොඩක් හොඳයි. මේ විදිහට අපි විනාඩියක් දෙකක් මේක මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ අන්තිමට මේකට දානවා මී පැණි ස්වල්පයක්. ගොඩාක් මී පැණි දාන්න එපා. සාමාන්‍යයෙන් තමයි තේරෙන ප්‍රමාණය ඒ ගන්නට මී පැණි ටික දාගෙන ආයෙ මේක කලවම් කරගන්න. කලවම් කරලා ඔයගොල්ලෝ මේක හොඳට වහලා තියන්න. වහලා විනාඩි 5ක් විතර තියලා ඉතින් කන්න. කාලා බලන්න ඉතින් පේනවනේ මේක තමයි මිශ්‍රණය. ඉතින් විනාඩි 5ක් විතර වහලා තියලා කාලා බලන්න. ඉතින් ජිම් යන ඔයාලට උදේට කන්න පුළුවන් හොඳ පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් මේකෙදි ඔයාලට ප්‍රෝටීන්, විටමින් ඒ වගේම කැලරිස් මේ හැමදේම හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ ශරීර ශක්තිය වැඩි කරගන්න. ඉතින් ඒ වගේම දවස් උදේ ඉඳන් හවස වෙනකන් හොඳ පිට් එකේ ගෙවන්න. ඒ වගේම හවසට වර්ක්අවුට් කරද්දී ඔයාලට හොඳ එනර්ජි ටිකක් ඉතුරු වෙනවා මේකෙන්. ඉතින් ඔයාගේ ඩයට් කරන කට්ටියටත් මේක හොඳයි. මාස් ගේනින් කරන අයටත් හොඳයි. ඉතින් ඕගොල්ලෝ උදේ වරුවට ඕගොල්ලෝගේ ඩයට් කරන අය ඩයට් ප්ලෑන් එකටත් මාස් ගේනින් කරන අය ඒගොල්ලෝගේ උදේ ආහාර වේලටත් මේක එකතු කරලා බලන්න. ඉතින් මේ වගේ තව හොඳ පෝෂ්‍ය පදාර්ථ ඇතුළු වෙන තව හොඳ කෑම වේලක් ඊළඟ වෙලාවට මම ඊළඟ වීඩියෝ එකෙන් හදලා පෙන්නනවා. ඉතින් එතකන් හැමෝටම ජය වේවා. තමන්ගේ